ගොඩ කාලෙන් හම්බුනේ. ඉතින් මට මේ දස්ටි ගේම් ප්ලේ ගේන්න බැරි වුණා. ඉතින් අද ඉඳන් මම හැමදාම ගේම් ප්ලේස් ගේනවා. ඉතින් අද මම ගෙනාපු ගේම් එක තමයි Skyrim Horror of Recent ගේම් එක. හරිද? ඉතින් මේ ගේම් එක මම එකපාරක්වත් ගැහුවේ නැහැ. හරිද? ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්ත ගමන් එකපාරක්වත් ගහන්න නැතුව තමයි දැන් මේ රෙකෝඩ් කරන්න ආවේ. හරිද? ඉතින් මම අනිත් ගේම්ස් නම් දෙපාරක් තුන් පාරක් විතර ගහලා ප්‍රැක්ටිස් කරනවානේ. ඒ නිසා දැන් මේ ගේම් එක ගහන්න නැතුව තමයි දන්නේ නැතුව තමයි මම ප්ලේ කරන්නේ. හරිද? ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාලා share කරලා comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් ගේම් එකට. ඉතින් ඔන්න යාළුවනේ අපි දැන් ගේම් එකට ආවා. ස්ටිව් මොනවද ස්ටිව්? කවුද ස්ටිව්? කවුද කෑල්කනේ කොහෙද ගන්නත් බෑ නේද? කවුද බං ස්ටිව් කියන්නේ? කවුද? අර පැත්තේ එළියක් තියනවා යමන් බලන්න ඒ පැත්තේ ස්ටිව් ගන්න කවුද දන්නෙත් නෑ ගේම් එකට දැන් තමයි අලුතෙන් ආවේ. යකෝ ස්ටිව් කියලා බෙරියන් දෙනවනේ. යමන් තත්කල යමන් මොකක් කරනවද දන්නේ නැහැ. ඒක දෙකෙන් කොට්ටේ වෙන්නේ. අඩෝ කැමරා අස්සගේ සෙට් කරලා දිනවා. දගන යමන් එතෙන්ට. අඩෝ අක්කා පුටුවෙන් යන මරලා දාලා බං අක්කා කෙනෙක් දන යනුව කතා කරනවා. මේ තියන් ඉන්න බෑ නේ ලේ බලහන් අර හැමතැනම. Had a nightmare again. ඉතින් යාළුවනේ අපි කොහෙටද ඇවිල්ලා? No, we just scared me with your presence. Sorry, I didn't want to scare you. Could you clarify some data? හරි යාළුවනේ ඉතින් මෙයා කියපු විදිහට මෙයාට කවුරුවත් නැල්ලු මෙයා දැකලා තින්නේ තීනයක්ලු යාළුවනේ මෙයාට මානසික ලෙඩක් තියෙනලු. හරි යාළුවනේ මෙයා කිව්වා ෂෙඩියුල් එකක් තියෙනලු ඒක අනුව තමයි වැඩ කරන්න කියලා තියෙන්නේ. මං හිතන්නේ ඔය ටීවී එකට එහා පැත්තේ තියෙන ෂෙඩියුල් එක. හරි යාළුවනේ morning toilet room cleaning personal hygiene breakfast taking pills කියන ටික තමයි අපි වැඩ කරන්න ඕනේ යාළුවනේ. මොකක් වෙයිද දන්නේ අපි බලමු යාළුවනේ අපිට අද මේක ගහගන්න පුළුවන් වේද කියලා. කොහොම හරි ගහන්න ඕනේ. හරි යාළුවනේ ෂෙඩියුල් එකේ පළවෙනිට තිබ්බේ මොකද්ද? morning toilet. හරි දැන් අපිට ඒක කරන්න වෙනවා. යාළුවනේ පෙට්ටියක් තියෙනවා. ගන්න පුළුවන් ද ඔය විදිහට. යාළුවනේ පෙට්ටිය කැරගෙනවා. මොකද්ද ගහලා දිනවා යාළුවනේ. හරියටම පැහැදිලි නෑ යාළුවනේ. හරිද යාළුවනේ? අපි දැන් බලමු morning toilet එක මොකද්ද දන්නේ? මේ දෙක ලොක් අනිත් ලොක් යාළුවනේ. ලොක එකක් තියෙනවා. ඒක ඇස්සේ මොකද්ද තියෙනවා ගන්න බෑ යාළුවනේ හැබැයි. හරි යාළුවනේ. අපි දැන් පෙට්ටියක් තියෙනවා මොකද්ද දන්නේ? අපි ඒක ඇස්සේ බලමු. කොයින්නක් තියෙනලු. යාළුවනේ ඒකට මරු ජම්ස් කෑය. හරි ඉතින් දැන් අපිට යතුරක් හොයාගන්න තියෙනවා. කවුද මේ? හරි ඒ වැඩ නැහැ. අපිට යතුරක් හොයාගන්න තියෙනවා යාගේ টয়ලට් එකේ. යතුර තමයි හොයාගන්න ඕනේ. ෆ්‍රිජ් එකක් තියෙනවා කන්නවා තියෙන. ඊයා යාළුවනේ මොකද්ද? පණුවෙත් දුට පාන දිනනවා යාළුවනේ ඊයා. අපිට කන්න තියෙන ඒවා දන්න බලමුකෝ බ්‍රේක්ෆාස්ට් කියලා තිබ්බනේ. ඊට කලින් යතුරු හොයාගෙන ඒවත් දාලා අනේ මන්දා යාළුවනේ. හරි යාළුවනේ කොහොම හරි යතුරු හොයාගන්න මොකද්ද? රේඩියක් තියෙනවා යාළුවනේ. ඒකේ පාස්වර්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒක අපි තාම පාස්වර්ඩ් එක දන්නේ නැහනේ. යාළුවනේ යතුරු තිබ්බා දීසියේ. අනිත් ඒවා ගන්න බෑනේ. හරි යතුරු තිබ්බනේ. මේ මොකද්ද පිහියකින් යන කොලයකට ගහලා දිනවා වැඩක් නැහැ. අපි අරගමු කොහොම හරි දොර. අනිත් දොර තරින් පුළුවන් දන්නේ. ඒක බෑ. මේක විතරයි අරින්න පුළුවන්. හරි ඉතින් බාත්රූම් එක නම් අරගත්තා. টয়ලට්. නාන්න පුළුවන් යාළුවනේ. දැන් තියෙන්නේ නාන්න. සබට්ටන්ගේ යකෝ විනාඩියක්වත් ගියේ නැහැ නේ මුට නාන්න. අම්මල උඩු. මේවා බලන්න එපා. අහක බලාගෙන මොනවද බලන්නේ? අදුදේ වතුරු බිවෙන්නේ අහක බලාගෙන. I got you, home. හරි යාළුවනේ. ප්‍රෙස් කරා දැන්. ඕන් ටීවී දාලා අඩෝ ටීවී එක මහාම කරදරයක් වුණා. හරි යාළුවනේ දැන් පළවෙනි ටාස්ක් එක ඉවර. දෙවෙනි එක මොකද්ද කියන්නේ? රූම් ක්ලීනින් එක තමයි අපිට දැන් තියෙන්නේ. අපි දැන් ඒක කරන්න යන්නේ. යාළුවනේ කොස්සක් හොයමු. කොස්සක් නැතුව ක්ලීන් කරන්න බෑනේ යාළුවනේ. කොස්සක් නෑනේ. කොස්සක් නෑනේ. යාළුවනේ මම හිතන්නේ ලේ පැල්ලන් තමයි ඔය ක්ලීන් කරන්න දෙන්නේ. කොස්සක් නෑ අඩෝ මු අතින්ද ක්ලීන් කරන්නේ. ඕල නෑ එක ලේ පැල්ලමක් ඉවරයි. තව ඇති මං හිතන්නේ. වොෂ්රූම් එකේ මං දැක්ක තද කළු පාටින් තිබ්බා නෑ මෙතනක් තියෙනවා. යාළුවනේ වොෂ්රූම් එකේ තිබ්බා. හරි දැන් එතනත් ක්ලීන් කරගත්තා. දැන් හිතන්නේ මං හිතන්නේ අපේ ටාස්ක් එක ඉවරයි. දෙවෙනි ටාස්ක් එක. නේ 3 නේ. ඔයාලට 3 ඉවරයි. නේ 2. දැන් තියෙන්නේ personal hygiene කියන එක. ඒක ඉතින් යාළුවනේ මේ පෞද්ගලික සනීප ආරක්ෂණ. ඉතින් මං හිතන්නේ මූණ හොදන්න තමයි තියෙන්නේ.
අපි දැන් මූණ හොදගමු. හරි යාළුවනේ ඕම් අතුරු ටික ඇවියා ඕම් මූණ හොදගෙන උදේකෝ ටීවී එක දැම්ම ටීවී එක දැම්ම ගාව අහුනන මොක ඔළුවේ ගහනවා ටීවී. හරි යාළුවනේ අනිත් ටාස්ක් එකත් ඉවරයි. තුන්වෙනි එක. දැන් යන්න ඕනේ හතරවෙනි ටාස්ක් එක. මොකද්ද? තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් යාළුවනේ. බ්‍රෙක්ෆාස්ට් එකේ තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ යාළුවනේ. ෆ්‍රිජ් එකෙන් තමයි ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙන්නේ. මේ මුකුත් ගන්න බෑනේ යාළුවනේ අයියෝ අර පණුවාද ගන්න පුළුවන් අයියෝ යාළුවනේ ඕකව ගන්න බෑනේ පණක් තියනවා බලහන්කො මැස්සොත් යනවා යාළුවනේ ඒ ගන්න බෑනේ අයියෝ බලහන්කො අපිටත් දෙන කෑමනේ මේවා බලහන් දඟලනත් එක්ක යාළුවනේ කරන්න දෙයක් නෑනේ යාළුවනේ අපි නෙවෙයි කන්නේ මූණ කන්නේ ඔන්නේ කාපු දෙයක් අපි නෙවෙයි කන්නේ යාළුවනේ අර දුන්නු මැස්සෝ කණේදී බලහන් යාළුවනේ What's that? යාළුවනේ කරන්නේ අපි නෙවෙයි What's that, brother? යාළුවනේ කාලේ ඉවරයි ෆ්‍රිජ් එක වැව්වා මේ ටාස්ක් එක නම් ඉවරයි ඊට පස්සේ තියෙන ටාස්ක් එක අපි බලමු ගිහින් ඊට පස්සේ තියෙන්නේ taking pills අනිවාර්යෙන් බෙහෙත් නම් තියෙන්නේ ඉතින් ලොකෝ එකේනේ යාළුවනේ ඕන් තියන පිල්ස් ටික යාළුවනේ දිව්‍ය ලෝකෙන් අපි මතුවෙන්න යන්නේ අප්පට යාළුවනේ මේ කොහෙද මේ යාළුවනේ වෙන තැනකට ඇවිල්ලානේ යාළුවනේ මේ පෙට්ටිය මොනවද ගාලා තියෙනවා පෑදිලි නෑ යාළුවනේ මෙතන මොනවද කරන්න තියෙන්නේ දැන් අපිට කරන්න දෙකුත් නැහැ මොකද්ද තියනවා බලමු ඇරලා use අම්මලා සිරි යාළුවනේ කඩන් ඇටුනේ යාළුවනේ උඩ ඉඳන් පල්ලෙහාට ඇටුනේ යාළුවනේ මෙතන මොකද කරන්න තියෙන්නේ යාළුවනේ කොහොමද දොර ලොක් මෙතන මුකුත් කරන්නේ නැත් මේකත් ලොක් මේ දොරත් ලොක් යාළුවනේ මෙතන මිනිඔලු කට්ටක් තියෙනවා අපි ගාව මාක්ස් නැහනේ අයියෝ යාළුවනේ මාස්ක් එකතු කරන්න වෙයිද ගස් කපන එක පාන්න නෑ දුවපාන් යාළුවනේ මම හිතන්නේ මාක්ස් එකතු කරන්න දිනවා ගන්න තමයි තියෙන්නේ ආයේ මේ යාළුවනේ මෙතන ලොක වගේක් තියෙනවා ඒක බලමු මෙතන නෑ යාළුවනේ 11ක් කරන්න ඕනේ 11ක් කරන්න මු පන්නනාද ඔද එකක් තිබ්බාලනේ දිලිසෙනවා තැන් වල හරි යාළුවනේ අතනත් එකක් තියෙනවා යන් ඒකත් ගමු තව 9ක් තියෙනවා යාළුවනේ ඒ ටිකත් අපි ගැම්මඩම ගමු ආයේ හරි යාළුවනේ කොහොම හරි අපි 10ක් හොයාගත්තා මහන්සි දැන් 10ක් හොයාගත්තා කොහොමද තව එකයි තියෙන්නේ මෙතනදී අවුට් වුණොත් නම් ඉතින් පස්සේ ලැජ්ජාවක් තමයි ආයේ 10ක් හොයාගෙන එකක් ගන්න බැරුණ අර ඩයල් එයියා මේ පැත්තට යම් බලන්න යාළුවනේ අවුට් වෙන්න නම් හොඳ නැහැ තව එකයි ඉන්න කොහොමයි ගන්න යාළුවනේ ආයේ යාළුවනේ සද්දයක් කරනවා කොහෙද අර ඉන්නේ යාළුවනේ මෙතනින් මේ ටික තියාගන්න ඕනේ යාළුවනේ මිනිඔලුව ගාවෙන් තියාගන්න ඕනේ හරි යාළුවනේ මේක කොහොම හරි හොයාගන්න ඕන ආයේ යන්නේ සද්දයක් ඇහෙනවා අරු ළඟද හොදින්නේ කොහෙද ඇවිල්ලා නැහැ පේන්නේ එනවා යාළුවනේ දුම් මං දැක්කද යාළුවේ එතන තිබ්බා ඒක අපි පස්සේ ගමු මූ දැන් පන්නනවා අපි කොහොම හරි වටයක් දාමු ඒක ගමු කොහොම හරි යාළුවනේ කොහොම හරි මේ පාර නම් දිනනවා ඒ පාර ඉස්සරහින් නේද අනේ යාළුවනේ දැන් නම් බූත් එක්ක නම් එපා වෙලා දින්නේ මරනවා ඕම මෙතන නෙවෙයි තිබ්බේ තව ඉස්සරහනේ යාළුවනේ මතකත් නැහැ තිබ්බද නම් ඒ පාර එහෙන් එනවද කොහෙද යාළුවනේ මෙතන නෑ ඉස්සරහ තමයි තිබ්බේ ඒ පැත්තට අද්දක් නෑ කේපිට ගෑවෙමු එතනින් ආන් තිබ්බ යාළුවනේ ඒක ගමු ඊට පස්සේ ගිහින් කියන්න දිනවා යාළුවනේ අර මිනි ඔළුව ගාව හරි යාළුවනේ ඉතින් අපි ඒකත් තියලා ඉවර කරා ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා යාළුවනේ මාස්ක් එක හැදෙනවා යාළුවනේ ලස්සනට
යාළුවනේ මිනි ඔලුවාට ගියා. දැන් මිනි ඔලුවට සෙට් වුණා. යාළුවනේ මෙයා ෆලෝ කරන්නලු. එයා ඇත්තේ පෙන්නන්නලු. මොනවද දන්නේ නැත් අපි ගිහින් බලමු. හරි යාළුවනේ යන්. මුගේ මොනවද දන්නේ ඇත්ත නේද යාළුවෝ මෙච්චර අපේ වස්සෙන් පන්නලා. දැන් එන අපිට ඇත්ත වෙන මිනිස් ලෝනේ යාළුවනේ. අපි ඇත්ත දැකලා නැහැ බලමු ඇත්ත මොනවද කියලා. යාළුවෝ මෙතෙන්ට ආව. මූණ නම් ලස්සන නේ යාළුවනේ තිබ්බට වැඩිය. යාළුවෝ මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? මුත් කරන්නේ නැත්ද? ඒ අරපන් මේ දොර යන්න පුළුවන්ද? මේ පැත්තත් අවුලක් නැහැ ලස්සනට තියනවා. දැන් ඉස්සරට. දොර අරින්න පුළුවන් යාළුවනේ. මේක දැත්ත මේ කළුවර දැත්ත යාළුවනේ. අයියෝ ඇත්ත කළු පාටයි යාළුවනේ. ඊපස්සෙන් මේ ආයේ කළුවර බලන්නද? හරි බොසා එහෙනම් අපි යනවා. කොහෙද දන්නේ නැහැ යාළුවනේ ආයේ යන්නේ. හිටපු තැනද දන්නේ නැහැ ආයේ. ගිහින් බලමු. යාළුවනේ හිටපු තැන වගේ නේද? චුට්ටි වෙනස්කම් වෙලා යෝනේ. කතිර ගහලා ෂෙඩියුල්ලක් තියනවා. බලමු මේක. ෂෙඩියුල්ලත් අලුත් වෙලා යාළුවනේ. කෝල් එකකුත් එනවා. කවුද මේ කොහෙන්ද කෝල් කරන්නේ? මම මෙතන කෝල් එකක් තියෙනවා. අපි ඒක දෙවෙනි පාර්ට් එකෙන් ගේන්නම්. ඔයාලට දෙවෙනි පාර්ට් එක ඕන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අම්බෙක් කරන්න එපා. එහෙනම් යාළුවනේ good bye.